Hi, welcome back Gaming King කියලා ඉතින් යාළුවනේ අදත් අපි අලුත් මාළුත් වීඩියෝ වල සාදරයෙන් පිළිගන්නවා හැමදාම වගේ මචං යන්න කලින් ඉතින් like එක ඔබලා වෙන්නකෝ හරිද මචං තාමත් කිනව subscribe කරලා නැත්නම් subscribe කරලා මචං comment 5ක් දාගෙන යන්නකෝ හරි මචං අද දෙන්න සුපිරිම වීඩියෝ මචං යමු මචං අතීතයට පොඩි වටයක් ගිහිල්ලෙන්න මේ විනාඩි 10 ඇතුළත හරි මචං සුපිරිම වීඩියෝක් ගෙනාව ඊට කලින් මතක් කරනවා මචං පල්ලෙහා comment section එකේ description එකේ මෙන්න මේ වීඩියෝ එක ඇති අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවරලා ගිහිල්ලා ඔක බලලත් එන්න හරිද මචං පට්ටම වැදගත් වීඩියෝ එකක් අනිවාර්යෙන් බලලා ඉතින් subscribe කරලත් එන්නකෝ හරිද අනිවාර්යෙන් හැමදාම මේ පැත්තේ සුපිරි ප්‍රිමයකට සෙට් වෙමුකෝ හරි මචං යමුකෝ මුලින්ම 2017 පැත්තට නේද හරි ඉතින් මචං අපි යමු මචං අපි ඉතින් ගේම් එක ආපු කාලෙම අපි කොහොමද ගැහුවේ කියලා බලන්න හරි 2017 free fire ආවේ මතකද දන්නේ හරිද ඉතින් ඔන්න ආපුම කාලේ ලෝඩ් ඉන්නේ අම්මෝ මමත් ගැහුවා හැබැයි මචං මේ ඒ කවුන්ට් ඇත්තවත් නෑ කියන්නේ මේ ගාන හරියට තීරෙන්නේ නෑ කට්ටිය හැමෝම ගාව නිසා ආතල් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ගැහුවේ මේ ලෝඩයක් දන්නේ හරිද ඉතින් මචං මෙන්න මෙහෙම තමයි මැප් එකේම තියෙන හරිද ඉතින් කොහොමදනේ මොකද හිතෙන්නේ තව චුට්ටක් ගිහිල්ලා බලමු ඇතුළටනේ ඉතින් ඔන්න ඔහොම පැරෂූට් එකෙන් වහින්නේ අන්න මචං අර ටවර් එක නිකන් මචං මදුරු නෙට් එකක් වගේ හරිද අර නිකන් මේ කම්බි දාලා ඔන්න ඕන මචං ඒ දවස්වල තාත්තේ ඔන්න බලන්නකො චරිතය දුවන විදිය ඔන්න කොහොමදනේ ඒක අතහෙම බලන්නකොනේ මොකද අමුතු විදියකට දුවන්නේ මේ පේනද බග්ගේම මෝ ඉතින් එහෙම තමයි ඒ කාලේ දැන් මේ කාලේ අපි ඉතින් යන් අවුරුද්දෙන් අවුරුද්ද 2050ටත් යමුද මොකද කියන්නේ හරි ඒක වෙනම කතාවක් නේ ඉතින් මචං 2017 මෙන්න චරිතයක් ඇවිල්ලා අම්මෝ MP5 එක නම් තිබිලා තියෙනවා ගැම්මන මචං ඒ කාලේ දැන් පොඩ්ඩක් ඉක්මනට යන්කො 2017 ඉතින් මාළු කාලයක් නෑ ඉතින් හෙන ඉම්ප්‍රූව් එකක් වෙලා තියෙනවා පේනවද හෙන්නට ඉම්ප්‍රූව් එකක් වෙලා තියෙනවා මේ පේනවද දන්නේ නෑ මචං ඉතින් ඔයත් බලන්න පොඩක් බලන්න 2017 මැප් එකේ මචං හෙන්නම පොඩි කෑල්ලයි තිබ්බේ පැත්තකට වෙන්න විතරයි 2018ට වෙද්දි මචං ඔයාලට බලා ගන්න පුළුවන් නිය ටිකල් ලොකු වෙලා වව් නිය හිම ලයින් එකකටත් වගේ සෙට් වෙලා තියෙනවා ආවේ හිම සීසන් එකට ආපු ඉවෙන්ට් එක ඔයාලා මතක ඇති මේ කාලෙන් කාලට නිකන් ඔය එක ආතල් දුවනවනේ ඉතින් එක විදියට ඔන්න ඔය විදියට මචං බලා ගන්න පුළුවන් හිම කාලෙකුත් ඇවිල්ලා තියෙනවා ෆ්‍රී ෆයර් එකට කො බලන්න හිම කාලේ ගහපු කට්ටිය අම්මෝ මේ කාලේ නම් මම ගැහුවා බොරු කියන්න ඕනේ නැහැ මචන්නේ ඉතින් මචං ආයෙ මස්සරයක් අපි පොඩක් ආපස්සට යන්නේ ආපස්සට මොකද මචං මෙන්න මේ 2017 ඔය අත තියෙන විදියෙන් නේ මචං කියන්නේ මේක 2017 වීඩියෝ ක්ලිප් එකක් කියලා හරිද ඉතින් මචං පට්ට අනිවාර්යෙන් ලයික් එකක් මචං බොක්කෙම දාන්න ඕනේ හරිද මචං ඉතින් බොක්කෙම ෂෙයා පාරකුත් දාන්න අතීතේ පොඩ්ඩක් මතකද කියලා බලන්න කමෙන්ට් කරලා යන්න ආපු ගේම් එකට ආපු කාලේ ඔක්කොම කමෙන්ට් කරලා යන්න හරිද මචං ඉතින් මේක නම් මචං 2017 පේනවා ඇතිවාට ඉතින් කොහොමදනේ දුවන විදිය නිකන් කොම්පැත්තට වගේ දුවන්නේ අන්න මචං එක්කෙනෙක් ඇවිල්ලා ඉතින් ඔන්න බලන්නක වෙඩි වෙදින විදියනේ හරි මචං අන්න දැක්කද කිල් එෆෙක්ට් එකත් එහෙම පට්ට විදියට යනවා ඉතින් ඔන්න ඒ දවස්වලත් ඔක්කොම තිබ්බ හරිද MP5 ඉතින් ඒවා තිබ්බේව තමයි මචං ඉම්ප්‍රූව් වෙලා තියෙන්නේ මෙන්න මේවා මේ පොට් එක මතකද මෙන්න මේ පැත්තේ නිකන් බලන්න ඕනේ PUBG වගේනේ නිකන් ඒ සෙට්ම නැහැ මොකද මචං වැත් තියෙන බිල්ඩින් එහෙම නෑ මචං ටවර් එහෙම නෑ ඉතින් ඔය පේනවත් දන්නේ නැහැ ඉතින් ඒ දවස්වල මචං මේ අත ළඟ මේ ඔක්කොම හරිද මෙච්චර අත ළඟ තිබ්බේ නෑ දැන් පොඩ්ඩක් බලන්න දැන් වෙනස් වෙලා මේ හැංග් එක මචං හරිද මේ පේනවද හැංග් එක ඉතින් හැංග් එක තියෙන ටිකක් දුරනේ මචං මේ මං හිතන්නේ මේ අර මේ බිමසාකි ටවර් එක පැත්තට යන පැත්ත ඔය හැංග් එකේ අර ගෙවල් ටික ඒවා එහෙමම තියෙන මචං ඒ කාලේ ඉතින් මචං පට්ට හරිද මචං ඒ කාලේ හිටපු සෙට් එක තමයි දන්නේ ඒ දවස්වල නම් ඇත්තටම පට්ටාසයෙන් ගැහුවේ පට්ට ඊට පස්සේ ඉතින් ගරින අපෙන් ජෙම් කන්න ගන්නකොට තමයි බැරි වෙන්නේ ඊට පස්සේ මචං ඔන්න බලන්න ලූට් ක්‍රියේට් වලින් තමයි මචං අපි ෂර්ට් එකක් හරි ගත්තේ හරිද ඒ දවස්වල හරි අපි දැන් බලමු මචං මොකද දැන් බලන්නේ 2018ට චුට්ටක් ආයම මොකද මචං 2017 18 තමයි ඔයාලට වැදගත්ම මොකද 2019 20 හැමෝම ගහපු කාලේනේ මෙන්න මේ දෙක තමයි මචං පට්ටම අවුරුදු දෙක ගේම් එකේ හරිද ඉතින් ඔන්න 2018 පොඩ්ඩක් අත හදලා තියෙනනේ චරිතකේ කැරක්ටර් එකේ අත හදලා තියෙන අර දුවන එක කෙලින් මොකද දැක්කද ඔය 2017 බලන්නකො අත පැත්තට දුවන්නේ මචං හරිද ඉතින් ඔන්න ඔහොම තමයි ඉතින් වීඩියෝ එක චූටි පොඩි අඩු පාඩු එහෙම ඇති ඉතින් බොහොම වරෙන් ක්ලිප් ටිකක් සෙට් කරගෙන හැදියෝ ඔන්න මචං ෆුල් මැප් එකම සෙට් වෙලා තියෙනනේ අර මං හිතන්නේ රිම්නම් විලේජ් එකේම තිබ්බ නැද්ද කොහේ පොඩ්ඩ බලන්න බෑක් කරලා මචං
ඉතින් ඔන්න එහෙමතයි මචන් 2018 මැප් එක ඒ දවස්වලත් සුපිරි 2018ත් එච්චරම අවුලක් නැහැ. ඉතින් නෝමල් එකේ තියෙනවා. ඉතින් ක්වොලිටිය මහ ලොකු ක්වොලිටියක් නැහැ. දැන් නම් ඉතින් සුපිරිනේ 2021 2050ට එද්දි කොහොමදනේ අර මන් දැක්කේ එහෙම වීඩියෝ ක්ලිප් එකකුත් තියෙනවා. අඩෝ සුපිරිම 2050 හරිද මචන්. ඉතින් ඔන්න ඕවා පොට් ටික ඒ විදිහටම තියෙනවනේ. දැන් ඉම්ප්‍රූව් වෙලා විතරයි තියෙන්නේ. ඔක්කොම ප්ලේස්මන්ට් ටික ඒ විදිහටම තියෙනවා මචන්. ඉතින් ඔන්න 2018 අන්න මචන් නංගි කෙනෙක්ට ගැහුවා කිල් එෆෙක්ට් එක නම් වෙනස් වෙලාම නැහැ. ඉතින් අතහදලා තියෙනවා අර දුවන විදියට අර 2016 දුවන විදිය හෙනම චාර්ට් හරිද මචං. ඒක වෙනම කතාවක් කියමුකෝ. හරිද මචං. දැන් ඉතින් අනිත් ඒවත් වෙන්න නම් ඔයාලට වාව් කොහොමදනේ අයියෝ ගහගන්න දරන වෙහසක්. ඉතින් මචං අපි යංගෝ ඊළඟ කෙනත් බලන්න කවුද මචං මේ මොඩර්න් නයිට් කියලා කෙනෙක්ට ගහනවා වැදෙන්නේම නෑ මචං. ඔන්නම තමයි ඉතින් 2017 2018 ඔයත් ගේම් එකට ආපු ගාලා ඉතින් එනිමියට සූම් කරගෙන හිටියද කියලා මතක ඇති ඉතින් මචං. හරිද ඒක වෙනම කතාවක්. 2018 තවත් චූටි කෑල්ලක් පෙන්නන්නම් කො part 2 විදියට වාට. හරි මචං. ඉතින් අනිවාර්යෙන්ම ෂෙයා පාරක් දාන්න බොක්කෙම හරිද. ලයික් එක මචං උඩ නගින්න උඩ නගින්න ඕනේ එකපාරක් ක්ලික් කරන්නකෝ. ඔන්න මචං සුපිරියටම 2018 ඇත්තටම වෙනවා සුපිරිම ඉම්ප්‍රූව් එකක් වෙලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ ක්ලිප් කැල්ලක් කාලනුත් පෙන්නුවා. ඉතින් පට්ට ඔය පේන ඇති මචං හිම සීසන් එක 2018 මේ 1 දෙසැම්බර් වගේ එන්නේ නැති මේ සීසන් එක මේ කැල්ල. ඉතින් ඒ කාලෙත් පට්ටව මචං හරිද අවුලක් නැහැ ඔය පට්ට. ඉතින් ආයි සුපිරියර පේන විදිය ඔක්කොම ටික තියෙන ඒ විදිහටම ඇත්තටම ගෙනන පට්ට. ඒ කියන්නේ ඉච්චර පැහැදිලි කමක් නැහැ දැන් වගේ. ඒත් සුපිරියටම තිබ්බ මචං ගේම් එක. ඉතින් ඒ දවස්වල ඉඳන්ම ගැහුව කට්ටිය දන්නවා. ඉතින් ඒ දවස්වල මචං ඔය ඩයමන්ඩ් රොයල් තමයි අපේ ටාගට් එක. ඩයමන්ඩ් රොයල් එකේ මොන හරි දෙයක් ගන්න. දැන් බලමු 2019 ඔයාලා එන්නේ නැත්නම් මේකෙදි වෙන්නේ නැති. දන්නේ නැහැ ඉතින් කීයද දන්නේ නැහැ ඉතින් මචං. 2019 මතකද ඔයාට මතකද? ඔන්න හොම තමයි මචං 2019 ඇත්තන වෙන ආතල් එකෙම ගහපු කාලේ මේ කාලේ. ඒ කියන්නේ ආතල් එකෙම ගැව්වා හරිද මචං. කොහොමදනේ වාව් 2019 නම් චුට්ටක් හොඳයි මචං පේනවා ඇති. ඉතින් 2019 පස්සේ ගැම්මර නැගලා ආයේ ෆ්‍රී ෆයර් කියලා ඉතින් ගේම් එක නේද. ඔව් හරි මචං. ඉතින් පේන ඇති කීටියත් එක්ක ඉස්සේ කාලේ මචං පෙට් කෙනෙක් ඉන්නවා කියන්නේ පට්ට. දැන්නේ මචං මේ පෙට්ලා ඉන්නේ 10කට විතර 10ක් විතර ඉන්න පෙට්ලා. ඉස්සර මචං මේ කිටියා හම්බුනත් මචං පට්ටම් වටනවා හරිද මචං. දැන්නේ ඔය ලෙවල් 10 දී මේ පෙට් කෙනෙක් දෙන්නේ ඉස්සර දෙන්නේ නැහැ ලෙවල් 10 දී පෙට් කෙනෙක් මචං හරිද. මං මුලින්ම සෙල්ලම් කරද්දී ලෙවල් 40 තමයි මචං මට මොකෙක් කරේ පොඩි බලු පෙට්ටියක් හම්බුනේ මචං ලෙවල් 40 විතර ආවට පස්සේ හරිද. ඔයාටත් මතක ඇති ඒ දවස්වල මම දැන් ගැහුවා නම්. ඉතින් මචං අන්න දැන් තමයි මචං සුපිරියටම කිල් ඉෆෙක්ට් එකම හදලා තියෙන්නේ. යා ඕනේ 2020ත් පොඩ්ඩක් බලලෙමු ගෑමුවට. නැත්තම් ඉතින් වැඩක් නෑනේ මෙච්චර ඒව වෙන්නනේ. බලන්න මචං වෙච්ච ඉම්ප්‍රූව්මන්ට් එක 2017 18 19 20 වෙද්දි ඉතින් මචං ඇත්තටම ෆ්‍රී ෆයර් කියන්නේ ගැම්මම තමයි මචං. ඉතින් ආයි එන්න සුපිරි වෙන ගේම් එකක්. ඇත්තටම ඉස්සර COC Clash of Clans එහෙම ගැහුවට ඒක එන්න ඩවුන් වෙච්ච එකක් නේ මචං. මේක එහෙම නෑ. බලන්න ගැම්මට තමයි. ඒ කියන්නේ COC වැඩි වෙලා ගහන්නත් බෑනේ. ඒකයි සීන් එක උනේ. කොහොම හරි මචං සුපිරියටම දැන් එන්න අප්ඩේට්ලා තියෙනවා. ඉතින් මේ කිට් ගැන හිතන්නේ මම මේ බොටා තමයි ගහන්නේ. ඒක වෙනම කතාවක්. වාව් ඉතින් සුපිරි දැන් නම් මචං එන්න 2020 ගැනත් බලන්නකෝ. 2020 21 පොඩ සාපේක්ෂව පොඩ බලන්න මචං කලර් එක එහෙම ආයි සුපිරියටම දැන් තියෙනවා මචං. ඒක වෙනම අතල් එක. ඉස්සරහට තවත් හැදිලේ මචං ගේම් එක 2020ත් බැලුවා 21ත් නොබල යන්න බෑනේ නේ මචං. හරිද ඒකත් බලමු. අනිවාර්යෙන් මතක් කරනවා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ වීඩියෝ බලන්න. ඔන්න සුපිරිම වීඩියෝක් දුන්නා මචං. ෂෙයා කරන්න හතරවටේ මචං. හරිද ඉතින් 2021ත් බලමු ගේම් එකට. ඕ කොහොමදනේ දැන් තමයි මේ තඩි පෝරයියල වගේ ඉන්න වෙන්න. අම්මෝ ඉතින් අකුණුත් ගහනවා දැන්. ඉතින් පේනවා ඇති මචං දැන් ඉස්සරට කොච්චර එළියද කියලා පේනවද. කොච්චර එළිය ඔක්කොම තියෙන මචං. ඉතින් මැප් එකක් දැක්කම 2017 එකත් එක සංසන්දනය කරද්දී පට්ට වෙනසක්. ඉතින් අනිවාර්යෙන්ම ලයික් එකයි කමෙන්ට් එකයි ෂෙයා එකයි සබ්ස්ක්‍රයිබ් එකයි ඔය හැම එකම දාලා අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන වීඩියෝ එකත් බලලාම එන්න. ඒක අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම ඉතින් ෆ්‍රී ෆයර් සෙට් එක ෂෙයා පාරක් ඕනේ බොක්කෙම එන අදට කිනා ගිහිල්ලා එන්න මචං. වෙල්කම් බයි ගේමින් කින්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි යාළුවනේ.